පසුගිය වීඩියෝ එකේදී කිව්වා ගිටාර් නෝට්ස් සෝලෝස් ඩිස්ටෝෂන් යූස් කරලා ෆීල් කරන විදිය කියලා දෙන්නම් කියලා. අලුතින් ඉගෙන ගන්න අය වෙනුවෙන් තමයි මම ගොඩාක් දුරට කියන්නේ ඩිස්ටෝෂන් ප්ලේ කරන්න ඉගෙන ගන්නකොට ඉගෙනගත යුතු දේ තමයි ක්ලියර්ලි ප්ලේ කරන්න දැනගන්න ඕනේ. හොඳයි. මම දැන් කියලා දෙන්නම්. එහෙනම් කොහොමද අපි distortion use කරලා ගිටාර් ෆීල් කරන්නේ, ගිටාර් සෝලෝස් ෆීල් කරන්නේ, ගිටාර් නෝට්ස් ෆීල් කරන්නේ කොහොමද කියලා. මෙතන 1 2 3 4 පස්සේ ෆ්‍රෙට් එකේ ඒ නෝට් එක මෙතන. දැන් අපි පික් එකෙන් මේ නෝට් එක ප්ලේ කරනකොට ක්ලියර් මේ වදින්න ඕනේ. ඉතින් අපි ස්කේල් එක ගහමු ඉස්සෙල්ලාම A minor මෙතන. හොඳයි. දැන් අපි ප්ලේ කරේ A minor ස්කේල් එක. දැන් අපි මේ ස්කේල් එක මේ විදිහට දිගින් දිගටම ප්ලේ කරන්න ඕනේ. දැන් අපි 1 2 3 4 5 පස්වෙනි ෆ්‍රෙට් එක ඇතුලේ තියෙන නෝට්ස් ක්ලීන් ගිටාර් ගැහුවා වගේ අපි එකපාරක් විතර ෆීල් කරලා පෙන්නන්නම්. ඒ වගේ එක ගාන, දෙක ගාන, තුන ගාන එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න තමයි ඔයාට අදහස් මතුවෙන්නේ. ඔයාට ඊට පස්සේ ප්ලේ කරනකොට ඔටෝමැටිකලි මේ වගේ නෝට්ස් ෆීල් කරන ඔටෝමැටිකලි එන්න ගන්නවා. ඉතින් අපි අර දෙක ගාන කිව්වේ තුන ගානේ ගාන ඊට පස්සේ අපි නෝට්ස් උඩට ගන්නවා. දැන් අපි ට්‍රෙමෝලාම් එක මේකෙන් අර ගිය පාර වීඩියෝ එකේ කරා වගේ නෝට්ස් ෆීල් වෙන විදිය අපි බලමු. ඒකෙත් මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අලුතින් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා හිමින් ගිටාර් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තාම ඒක ක්ලියර් වදිනවා. ඊට පසුව ටිකින් ටික වැඩි කරන වේගය වැඩි වෙන වගේම නෝට්ස් සෝලෝ පාර්ට්ස් ඔක්කොම ක්ලීන් වෙන්න ගන්නවා. හදිස්සිය කරන්න එපා. අලුතින් ඉගෙන ගන්න අයටයි කියන්නේ. ඒ නිසා එක නෝට් එකයි. ට්‍රෙමෝලාම් එක උඩට උස්සලා නෝට් එක හයි ගන්න පුළුවන්. පල්ලයට කරොත් අපි ඩවුන් ගියොත් මේ පස්වෙනි ෆ්‍රෙට් එකේ තියෙන නෝට්ස් මෙහෙම අල්ලලා ප්ලේ කරාම මේක ඩවුන් යනකොට මේ ඉදිරියේ තියෙන නෝට්ස් වලට තමයි යන්නේ. බලන්න දැන් මේ ගහපු විදියට උඩට උස්සනවා නම් අප් කරනවා නම්
ස්කේල් එක මේ විදිහට ගහමු. තේරෙන්නේ මම ගහනකොට ගිටාර් එක ක්ලියර් ඇහෙනවානේ. අලුතින් ගහන කෙනෙක් ගහනකොට ගොඩාක් ශබ්දවත් දෙන්න පුළුවන්. ඒක නිසා මම කිව්වේ ප්ලේ කළ යුත්තේ ස්ලෝලි ස්ටාර්ට් කරන්න හිමීට ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක ස්පීඩ් එක වැඩි කරන්න. ඔයා මේ පස්වෙනි ෆ්‍රෙට් එකේ 6 වෙනි ෆ්‍රෙට් එක 7 වෙනි ෆ්‍රෙට් එක 8 වෙනි ෆ්‍රෙට් එක මේක තුල මේ ටික කරන්න. ගිටාර් ටෝන්ස් ක්ලියර් වෙන්න මම ඒක මේ කියලා දෙන්නේ. දැන් මම කියන නවත්තනකොට මේ වගේ පොඩි ভাইබ්‍රේෂන් එකක් දෙන්න ඕනේ. බීට් එකක් දාලා ඩිස්ටෝෂන් එකෙන් පොඩි සෝල් එකක් ගහලා පෙන්නන්න. ගිටාර් නෝට්ස් ෆීල් කරන විදිය, සෝල් එක ෆීල් වෙන විදිය. ඕකේ. හොඳයි. ඉස්සෙල්ලාම මේ බීට් එකයි මේ රිද්ම්ස් එක යනකොට මම E minor D වල තමයි ප්ලේ කරන්නේ. මම පොඩි ඩිස්ටෝෂන් රිද්ම් එක ඉස්සෙල්ලා ගහලා පෙන්නන්න.
කරන ගහනකොට මේ වගේ මේ නෝට්ස් ආදරෙන් ප්ලේ කරන්න ඕනේ. ලව් එකෙන් ප්ලේ කරන්න ඕනේ. ඔය විදියට අපි ඩිස්ටෝෂන් යූස් කරලා ගිටාර් නෝට්ස් ගිටාර් සෝලෝස් ෆීල් කරන්න ඉගෙන ගමු. ක්‍රමක්‍රමයෙන් ඔක වැඩි දියුණු කරගන්න ඕනේ. නිතරම ප්‍රැක්ටිස් තියෙන්න ඕනේ. හොඳයි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ජය වේවා.